අපි රසායන විද්‍යාවේ මූලකාර්ය සංයෝග ප්‍රමාණය කියන පාඩම තමයි අද කතා කරන්න යන්නේ. ඒකට රසායන විද්‍යාව වල පටන් ගනිද්දිත් මම කියවනේ රසායන විද්‍යාවේ පළවෙනි පාඩම සහ එතනින් ඊට පස්සේ කරන හැම පාඩමක්ම සම්බලක් වගේ එකට සම්බන්ධයි කියලා. ඉතින් එතකොට දැන් මේ පාඩම කරද්දි අර කලින් පාඩමේ අපි ඉගෙන ගත්ත දේවල් පාවිච්චි කරන්න වෙනවා. දැන් මේ මූලද්‍රව්‍ය ගැන අපි පළවෙනි පාඩමේ රසායන විද්‍යාව පළවෙනි පාඩමේ කතා කළා. සංයෝග හැදෙන විදිය, සූත්‍ර ගොඩනගන විදිය ඉගෙන ගත්තා. මෙතන තියෙන මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය. ප්‍රමාණනය කියන්නේ සරලව ගත්තොත් මැනීම. ප්‍රමාණය මැනීම. මූලද්‍රව්‍ය සංයෝග පැත්තකින් තියන්නකෝ. අපි එදිනදා එක එක දේවල් මනිනවනේ. දැන් කඩේට ගිහිල්ලා අපි සීනි ගන්නකොට සීනි ප්‍රමාණයක් ඉල්ලලා නැගන්නේ එක්ක කිලෝ එකක් නැත්නම් ග්‍රෑම් 500ක්. උඩ ප්‍රමාණයක් තමයි මේ කියන්නේ. ඒ වගේම සිමෙන්ති ගන්න ගියාම සිමෙන්ති කොටයක් කියලා අපි ඉල්ලුවට සිමෙන්ති කොටයක නිශ්චිත ප්‍රමාණයක් තියෙනවා, ස්කන්ධයක් තියෙනවා. අපි මේ ගන්න එක එක දේවල් අඩවල් වලින් ගන්න දේවල් වල බර එහෙම නැත්නම් ස්කන්ධය මනින්න යාම එකම ඒකකයකින් ඔක්කොම දේවල් මනින්න අමාරුයි. මෙතන තියෙනවා පළවෙනි වාක්‍යයේම තියෙනවා අපි විවිධ දේවල් වල ස්කන්ධය මැනීමට නොඑක් ඒකක භාවිතා කරමු. එවැනි ඒකක මොනවද කියලා අහනවා. සාමාන්‍යයෙන් ස්කන්ධය මනින්න ඕගොල්ලෝ දන්න ඒකක මොනවද? කිලෝග්‍රෑම්, ග්‍රෑම්, මිලිග්‍රෑම්. ඉස්සර කාලේ තිබිලා තියෙනවා රාත්තල් කියලා ඒකකයක් අහලා ඇතිනේ. දැනටත් ඔය පාන් රාත්තල කියන්නේ ඒකනේ. රාත්තල් කියලා ඒකකයක් තිබිලා තියෙනවා සාමාන්‍යයෙන්. ඒතකොට ඉස්සර රාත්තල් වලින් බර මැනලා තියෙනවා. අද අපි මෙට්‍රික් ඒකක ක්‍රමය යටතේ ග්‍රෑම්, කිලෝග්‍රෑම්, මිලිග්‍රෑම් ඒ වගේ ඒවාන් මනින්නේ. එතන මේ දැනට පාවිච්චි වෙන ඒකක කීපයක් ලියන්නකෝ. ග්‍රෑම්, කිලෝග්‍රෑම්, මිලිග්‍රෑම්. ඒවට අර සංකේතයක් තියෙනවානේ. මතකද? පාවිච්චි වෙන උඩ නිවැරදිව සංකේතය. මාරු සංකේතය යද්දී මේ කිලෝග්‍රෑම් කොහොමද ලියන්නේ? කිලෝග්‍රෑම් සංකේත වලින් ලියන්නේ. මට කියන්නකො කිලෝග්‍රෑම් ලියන්නේ මෙහෙමද? කිලෝග්‍රෑම් ලියන්නේ මෙහෙමද? අවස්ථා හතරක් මේකේ මම ලියලා තියෙනවා. කිලෝග්‍රෑම් නිවැරදිව ලියන ක්‍රමය. මොකක්ද? එකද, දෙකද, තුනද, හතරද? මොකද කියන්නේ? නිවැරදි ක්‍රමය මොකද්ද කිලෝග්‍රෑම් ලියන? ඔව්. ඒවා ඔක්කොම වැරදි. ඒ කියන්නේ සිම්පල් කේ සිම්පල් දී තමයි කිලෝග්‍රෑම් වල ඒකකය. සිම්පල් කේ සිම්පල් දී. මේ කිලෝග්‍රෑම් වල ඒකකය. කොට ඊළඟට අපි පාවිච්චි කරනවා මිලිග්‍රෑම්. mg ග්‍රෑම්. මේ ඒකකය ලියන විදිහත් එක්කම සටහන් කරගන්න එතන වරහණක් ඇතුලේ හරි ඔය සමහර ප්‍රශ්නවලදී ස්කන්ධයේ මයින ඒකකය වන්නේ කියලා අර මන් දැම්මා වගේ kg කියන එක විවිධ ක්‍රම වලට දෙන්න පුළුවන්. ගොඩක් අය කැපිටල් සිම්පල් පටලව ගන්නවා.
ඕ ඒකකවල සිම්පල් තමයි ඒකකය අකුර. ඊට කලින් දවසකත් මම පොඩි පන්ති වල සමහරට කියලා ඇති. කැපිටල් අකුරක් පාවිච්චි වෙනවා නම් මොකක් හරි ඒකකයකට ඒ කැපිටල් අකුරක් පාවිච්චි වෙලා තියෙන්නේ කිසියම් විද්‍යාඥයෙකුට ගරු කිරීමක් විදියට එයාගේ නමින් ඒකකය හදලා තියෙනවා නම් තමයි කැපිටල් අකුරු තියෙන්නේ. ඒකට කිලෝග්‍රෑම් කියලා විද්‍යාඥයෙක් ඉඳලා නැහැ. හැබැයි නිව්ටන් කියලා විද්‍යාඥයෙක් ඉඳලා තියෙනවා. ජූල් කියලා විද්‍යාඥයෙක් ඉඳලා තියෙනවා. ජේම්ස් වොට් කියලා විද්‍යාඥයෙක් ඉඳලා තියෙනවා. ඒගොල්ලන්ගේ නම් වලින් ගත්ත ඒකකවල තියෙන කැපිටල් අකුරු. වොට් කියන එක කැපිටල් W. මේ වෝල්ට් කියන එක කැපිටල් V. ඇම්පියර් කියලා විද්‍යාඥයෙක් ඉඳලා තියෙනවා. කැපිටල් A. මීටර කියලා විද්‍යාඥයෙක් ඉඳලා නැහැ. සිම්පල් නේම්. කිලෝග්‍රෑම් ඉඳලා නැහැ. තප්පර සෙකන්ඩ් කියලා විද්‍යාඥයෙක් ඉඳලා නැහැ. ඉතින් සිම්පල් ලෙස් තමයි පාවිච්චි වෙන්නේ ඒවට. කියන්නේ විද්‍යාඥයෙක්ගේ නමෙන් සංකේතය දාලා නම් තමයි කැපිටල් අකුරු තියෙන්නේ. ගොඩක් වෙලාවට තනි අකුරක් තියෙන්නේ. නැත්තම් සිම්පල් අකුරු තමයි තියෙන්නේ. දැන් මේ විවිධ ඒකක තිබ්බට දැන් මේ අපි එක එක දේවල් වල ස්කන්ධ වහිනකොට මේ ඒකක වලින් තෝරගත්ත ඒකක තමයි වඩා සුදුසු වෙන්නේ. දැන් ඔයගොල්ලන්ට දෙනවා ඉදි කටුවක ස්කන්ධය මනින්න. ඔයගොල්ලෝ කිලෝග්‍රෑම් වලින් ඉදි කට්ටක ස්කන්ධය මනින්න යනවා. කිලෝග්‍රෑම් පඩියක් එක පැත්තකට දාලා අනිත් පැත්තට ඉදි කටුවක් දාලා මනින්න යනවා. ඒ ඉදි කටුවක බර මනින්න කිලෝග්‍රෑම් කියන ඒකකේ ලොකු වැඩි. ඒ වගේම ඔයගොල්ලෝ සිමෙන්ති කොට්ටයක බර මිලිග්‍රෑම් වලින් මනින්න යනවා. පැත්තට සිමෙන්ති කොට්ටයක් දාලා අනිත් පැත්තට මිලිග්‍රෑම් පඩි දානවා. ඒකත් ගැලපෙන්නේ නැහැනේ. ඔක බලන්න. පහත ද්‍රව්‍යවල ස්කන්ධය මැනීමට වඩා සුදුසු ඒකක මොනවද කියලා අහනවා. ලියන්නකො බලන්න ඔතන. වඩා සුදුසුයි කියලා හිතන ඒකකය. ග්‍රෑම්ද, කිලෝග්‍රෑම්ද, මිලිග්‍රෑම්ද මොකක්ද කියලා? කළු කලක ස්කන්ධය මනිනවා නම් වඩා සුදුසු මොකක්ද? කිලෝග්‍රෑම්. ඒත් පෙත්තක මිලිග්‍රෑම්. කිරි පැකට් එකක ග්‍රෑම් හෝ කිලෝග්‍රෑම්. ගොඩක් ඒවා ග්‍රෑම් 450 වගේ නේ තියෙන්නේ. කිලෝග්‍රෑම් එකේවත් තියෙනවා. සිමෙන්ති කොට්ටයක සාමාන්‍ය සිමෙන්ති කොට්ටයක මේ බර කොච්චරද? කිලෝග්‍රෑම් 50. කිරි පැකට් එක පොඩි එක සාමාන්‍යයෙන් 450යි. සුපර් පැකට් එක කිලෝ එක තියෙන්නේ. දැන් මේ මම අර ඉස්සෙල්ලා කිව්වා නේද? ඉදි කටුවක බර වල කිලෝග්‍රෑම් වලින් මනින්න යනවා. ඉතින් එහෙම මනින්න ගිහිල්ලා අගේ හෙව්වා කියලා හිතන්නකෝ. එතකොට තියෙන ගැටලුව මොකද්ද? ඉදි කට්ටක බර කිලෝග්‍රෑම් වලින් මැන්නහම තියෙන ගැටලුව මනින්න ගියාම තියෙන ප්‍රශ්නේ මොකද්ද? දැන් මේ මෙයා ඉපතර වෙන විදිහකට ඕනනම් හිතන්නකෝ මේක තේරුම් ගන්න දැන්. ඔයගොල්ලෝ කිලෝමීටර් වලින් මෙන්න මේ පොතක කොලයක ඝනකම මනින්න යනවා. කිලෝමීටර් කියන එකකින් පොතේ ඝනකම මේ කොලයක ඝනකම මනින්න යනවා. එතකොට එන අගය මොන වගේ අගයක් දෙන්නේ? ගොඩාක් පුංචි අගයක් නෙන්නේ. 0.0 කියලා දශම සෑහෙන ප්‍රමාණයක් ගිහලා තමයි ඉලක්කමක් හම්බ වෙන්නේ. උඩි අගයක් එන්නේ. එතකොට අපිට මේ පොඩි දිගක් පොඩි බරක් ලොකු ඒකකයකින් මනින්න ගියාම එන්නේ ඊටාම පුංචි අගයක්. එතකොට ඒක ලියන්න වෙන්නේ අපිට 0.0.0.0.0 කියලා ඔහම බිංදු ගොඩක් ගිහලා තමයි ඉලක්කමක් එන්නේ. දැන් ඔය වගේම ගැටලුවක් තමයි
මෙන්න මේ හයිඩ්‍රජන් පරමාණුවක ස්කන්ධය අපි මේ කියපු කිලෝග්‍රෑම්, ග්‍රෑම්, මිලිග්‍රෑම් ඒ වගේ ඒවාම් මනින්න ගියාමත් මතුවෙන්නේ. ඔතන තියෙන කුඩා මේකකේ මිලිග්‍රෑම්නේ. මිලිග්‍රෑම් වලින් මේක බර මැන්නත් ඊටාම කුඩා අගයක් තමයි පරමාණුවක බර මනිනකොට එන්නේ. පරමාණු අතරින් බර අඩුම පරමාණුව තමයි හයිඩ්‍රජන් පරමාණු. එතන මේකේ ආනවා හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධය එම ඒකක වලින් ප්‍රකාශ කිරීම නිසා වෙන්න ඕන. ප්‍රකාශ කිරීම නිසා ඇතිවන ගැටලුව කුමක්ද කියලා. ගැටලුව තමයි ඊටාම කුඩා අගයක් ලැබීම. නිසා දශම සංඛ්‍යාද විශාල දශම ස්ථාන විශාල සංඛ්‍යාවක් ලැබේ. ඊටාම කුඩා අගයක් ලැබීම තමයි හේතුව. ගැටලුව. ඒක ලියන්න ගියාම දශම අගයන් විදියට ගොඩක් ලියන්න වෙනවා. දශම ස්ථාන විශාල සංඛ්‍යාවක් ලැබීමට සිදු වේ. මෙට්‍රික් ඒකක ක්‍රමයේ දැන් මේ කිලෝග්‍රෑම්, ග්‍රෑම්, මිලිග්‍රෑම් කොහොමම ගිහිල්ලා මෙට්‍රික් ඒකක ක්‍රමයේ එන උඩාම ඒකකය තමයි ඔය අටෝග්‍රෑම් කියලා කියන්නේ. අටෝග්‍රෑම් කියන ඒකකය. මේ අටෝග්‍රෑම් කියලා කියන්නේ ග්‍රෑම් වලින් නම් 10 ඍණ 18 වෙනි බලයක්. අටෝග්‍රෑම් එකක් කියලා කියන්නේ මේ එක වැඩි කිරීම 10 ඍණ 18ක් විතර ග්‍රෑම් වලින්. ඒ කියන්නේ ග්‍රෑම් වලින් ලියනවා නම් මේ අටෝග්‍රෑම් එකක් කියන එක 0.0 කියලා මෙහෙම මෙන්න මෙහෙම තමයි අටෝග්‍රෑම් කියන එක ග්‍රෑම් වලින් ලිව්වොත් ලියන්න වෙන්නේ. අටෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් වලින් නම් ඒ වගේ අගයක්. තාම පුංචි අගයක්නේ. දැන් මේකටත් වඩා පොඩි පරමාණුක ස්කන්ධය. ඒ කියන්නේ අටෝග්‍රෑම් කියන ඒකකයෙන් මැන්නොත් ඊටත් වඩා පොඩි පරමාණු වල ස්කන්ධය. අන්න ඒ හින්දා දැනට අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන මෙට්‍රික් ඒකක ක්‍රමේ ඔය කියන ග්‍රෑම්, මිලිග්‍රෑම්, අටෝග්‍රෑම් මේ වගේ ඒවාන් පරමාණු වල ස්කන්ධය මනින්න අමාරුයි. ඒ වගේම මැන්නත් මේවා ලියන්න ගියාම පිටු ගණන් යනවා ඉලක්කම ලියන්න. ඊගාගයක් නෙන්නේ. ඒකට මේකේ ස්කන්ධය මැනීමට භාවිතා වන අටෝග්‍රෑම් එකක් ග්‍රෑම් වලින් කොපමණද කියලා අහනවනේ. ඒක ලියන්න අටෝග්‍රෑම් එකක් සමානයි 10 ඍණ 18 වෙනි බලයක්. ග්‍රෑම් වලින් සමාන වෙන්නේ. මතක ඇති පරමාණුව ගැන කියනකොට අපි කියනවා මේ පරමාණුව ඇහැටවත් පේන්නේ නැති තරම් කුඩා අංශුවක්නේ. ඒතකොට ඇහැටවත් පේන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණ මේක බලා ගන්න එහෙම ලේසියකට බෑ. එච්චර කුඩා එක්කෙනෙක්ගේ මේ ස්කන්ධය අපි ඔය දන්න සාමාන්‍ය මිනුම් උපකරණ වලින් මනින්න ගියාට මේක මනින්න බෑ. හරියට දැන් අපි ගොඩක් සංවේදී ඒවනේ අර ඉලෙක්ට්‍රොනික
මේ තරාදී සුපිරි වෙනසල් වලම තියෙන්නේ. හැබැයි ඒ ඉලෙක්ට්‍රොනික තරාදියකින්වත් පරමාණුක ස්කන්ධය මනින්න නෑ. ඒක තිබ්බ කියලා රාගය ඒ වෙනස් වෙන්නේ නෑ. ඉන්නන්නේ නෑ. ඒක සංවේදී නෑ. ඉච්ඡර කුඩා ස්කන්ධ වලට. ඒක හරියට දැන් අර තැටි තරාදියක් අරගෙන තැටි තරාදියකට අපි කිලෝග්‍රෑම් එකක් හරි ග්‍රෑම් 500ක් කර දැම්මොත් මේ පැත්ත පාත් වෙනවා. හැබැයි තැටි තරාදියක් අරගෙන ඕකට අපි සීනි ඇටයක් දානවා. ඒතර මේ පැත්තට ඕක දාලා උන් පාත් වෙන්නේ නෑ. ඒකට සංවේදී නෑ. එහෙම එකක් දැම්මද කියලාවත් එයාට ගාණක් නෑනේ. අන්න ඒ වගේ තමයි මේ දැනට අපි පාවිච්චි කරන මිනුම් උපකරණ වලට ඒවෙන් පරමාණුක බර මයින්න ගියාට ඒවෙන් සංවේදී නෑ. අර එච්චර කුඩා බරකට. දැන් මේකේ විවිධ වෙනත් ක්‍රමවලට ඒ කියන්නේ තරාදියකට දාලා මේ කිරලා නෙවෙයි වෙන වෙන ක්‍රමවලට පරමාණු වල ස්කන්ධය වෙනලා තියෙනවා. ගිහිල්ලා නැති ග්‍රහලෝක වල තියෙන දුර මෙහි ඉඳන් මැල්ලා තියෙනවනේ. වෙන ගණිතමය ක්‍රමය වෙන පරීක්ෂණ වලින් මේ ඉඳන් අපි ගොඩ බෑලා නැති මිනිස්සු ගිහිල්ලා නැති තමාට යානාවක්වත් ගිහින් නැති ග්‍රහලෝක වලට අරු වලට පවා මේ ඉඳන් දුර මැල්ලා තියෙනවා. ඒ වගේ පරමාණු වලත් අර තරාදියකින්ම ඉන්න බැරි වුණාට වෙන ක්‍රමවලට මේ පරමාණු වල ස්කන්ධය මැනලා ග්‍රෑම් වලට හැරෙව්වහම කොච්චරක්ද කියලාත් හොයලා තියෙනවා. මේකේ තියෙනවා හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධය ග්‍රෑම් වලින් ප්‍රකාශ කළ විට අගය කොපමණද කියලා. මේක එතකොට මේ අර ඇටවත් පේන්නේ නැති එක්කෙනෙක් නේ පරමාණු ඒකෙනුත් කුඩාම එක්කෙනෙක් තමයි මේ හයිඩ්‍රජන් පරමාණුව කියන්නේ. සාමාන්‍යයෙන් 0.6යි තයි තොර වැඩි කිරීම 10 ඍණ 24ක් ග්‍රෑම්. ඔයගේ අගයක් තමයි හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධය ග්‍රෑම් වලින් මැන්නා. දැන් ග්‍රෑම් වලින් ඕක මැනගෙන මේවා ගණනය කරලා අගයන් දාන්න ගියාම ලේසි නෑනේ. මේ 10 බලයක් විදියට නෙවෙයි ලියලා තියෙන්නේ. මේක දිගහැරලා ලිව්වහම මෙහෙමනේ ලියන්නේ. මේක 10 බලෙන් වැඩි කරලා ලිව්වොත් මේ හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධය මේකෙන් වැඩි කරලා ලිව්වොත් එහෙම එන්නේ මෙන්න ග්‍රෑම් වලින් හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධය. දැන් මේ වලිය ගණන් හදන්න ගියොත් කොහොමද කියලා හිතන්නකෝ. ඔත් ඉවරයි. එක පරමාණුක ලියනකොට එක පේලියක් ඉවරයි. එතකොට ඊටාම පුංචි අගයක් තමයි තියෙන්නේ ග්‍රෑම් වලින් මැන්නාම. ඒ නිසා පරමාණු වල බර මනිනකොට අදහන් කරනකොටත් ග්‍රෑම් වලින් මනින්න අමාරුයි වගේම මැනව එක ලියන්නත් අමාරුයි. කොට මේ හින්දා විද්‍යාඥයින් සිද්ධ වුණා මේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ග්‍රෑම්, මිලිග්‍රෑම්, කිලෝග්‍රෑම්, අටෝග්‍රෑම් ඔය මොනවත්ම ඒකක පාවිච්චි කරන්නේ නැතුව වෙන ක්‍රමයකට පරමාණු වල ස්කන්ධ අටහන් කරන්න සඳහන් කරන්න දැනගන්න. ඉස්සෙල්ලා අර හයිඩ්‍රජන් වල ස්කන්ධය ලියලා තියාගන්නකෝ. ඒ 10 බලයක් විදියට ලියලා ඕන්න වරහන් ඇතුලේ මේ ඉලක්කමට ඉස්සරහින් බිංදු 23ක් එනවා. يعني බිංදුවයි දශම කියලා දශම ස්ථානයෙන් පස්සේ බිංදු 23ක් ඇවිල්ලා තමයි ඊට පස්සේ අර ඉලක්කම එන්නේ. 1.6යි 7යි 4 වැඩි කිරීම 10 ඍණ 24යි ග්‍රෑම්. හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධය.
කාබන් වල ගත්තොත් එහෙම කාබන් මීට වඩා ටිකක් වරින් වැඩි. කාබන් වල ගත්තොත් දැන් පාඩම් කරන්න ඕනේ නැහැ. 0.993 වැඩි කිරීම 10 ඍණ 20 මිලි බලය. කාබන් වල 0.993 වැඩි කිරීම 10 ඍණ 23 වෙනි බලයක්. කාබන් පරමාණුවක් ග්‍රෑම් වලින් ගත්තාම දැන් එතකොට ඔය ග්‍රෑම් මිලිග්‍රෑම් වගේ එකක වලින් මේ පරමාණු වල ස්කන්ධ මයින්ඩ් ගියාම තියෙන ගැටලුව පේනවා ඇති. ඉතාලම පුංචි අගයන් එන්නේ ඒවා ලියන්න ගියාමත් ඊට පස්සේ අමාරුයි. ඔය එකතු කරලා ඊට පස්සේ ගණන් හදන්න ගියාම ඊට වඩා අමාරුයි. දැන් අන්නේ හින්දා මේ විද්‍යාඥයෝ පරමාණු වල ස්කන්ධය මනිද්දී වෙනම ක්‍රමයක් තමයි පාවිච්චි කරේ. ඒක සමහරලාට ඔය ඔලොත් හිටපු ගමන් ඒක අවස්ථාවල දා ගන්න ක්‍රමයක්. දැන් හිතන්නකෝ මේ පන්තියේ මම කියලා ABC කියලා ළමයි 3 දෙනෙක් ඉන්නේ පන්තියේ. දැන් සමහරලාට ওই පන්තියේ ඕගොල්ලෝ ඒ ළමයි අධ්‍යයම කියනවානේ මේ එතන ABC කියලා 3 දෙනෙක් නේ ඉන්නේ. ඒ B කියන එක්කෙනා යන වෙලාවක සමහරට එයා දිහා බලලා කියනවා මේ B කියන එක්කෙනා අර ඒ වගේ දෙගුණයක් විතර උසයිනේ. නැත්නම් C යනකොට කියනවා C ඒ වගේ 3 ගුණයක් විතර උසයි. උගානේ පැතරක් කියනවනේ. B ගෙන් භාගයක් විතර තමයි A. C ගෙන් 3න් එකක් විතර තමයි A. ඔන්නෝම අර තව එක්කෙනෙක් එක සංසන්දනය කළා උස ගැන අපි කියනවනේ. එයා වගේ මෙයා දෙගුණයක් විතර උසයි. එයා වගේ 3 ගුණයක් විතර උසයි. මෙන්න මේ සංසන්දනය කිරීමේ ක්‍රමය පාවිච්චි කළා තමයි විද්‍යාඥයෝ පරමාණු වල බර ස්කන්ධය ප්‍රකාශ කරන්න පටන් ගත්තේ. ඒතර කවුරු හරි කෙනෙක් වගේ කී ගුණයක්ද කියලා කිව්වොත් එතෙන්දී හැම වෙලේම හැබැයි සංසන්දනය කරන්න තෝරගන්නවා එක්කෙනෙක්ව. එයා වගේ කී ගුණයක්ද කියලා බලන්නේ. එක්කෙනෙක් වගේ අනිත් එක්කෙනා මෙච්චර උසද මෙච්චර බරද කියලා කියනකොට තව කෙනෙකුට සාපේක්ෂව මේ අගය කියන්නේ. මෙයාට අනුව මෙයාත් එක්ක සංසන්දනය කරාම මෙයා 3 ගුණයක්. මෙයාත් එක්ක සංසන්දනය කරාම මෙයා 2 ගුණයක්. මෙයාට අනුව තමයි දැන් කියන්නේ. අන්න ඒව තව කෙනෙකුට සාපේක්ෂව මෙයාගේ ප්‍රකාශ වෙලා තියෙන්නේ. මේකේ තියෙනවා ගණනය කිරීම වලදී මෙලෙස කුඩා අගයක් භාවිතා කිරීම දුෂ්කර නිසා තෝරාගත් පරමාණුක ස්කන්ධය පරමාණු ස්කන්ධ ඒකකයක් ලෙස සලකා ඊට සාපේක්ෂව අනෙකුත් පරමාණු වල ස්කන්ධය ප්‍රකාශ කළ විට එම ස්කන්ධය හඳුන්වන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ලෙසය. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ලෙසය. තව කෙනෙකුට සාපේක්ෂව අගය කියපුවාම එහෙම හොයාගත්ත අගයට කියනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා. පරමාණු වල ස්කන්ධය යද්දී අතීතයේදී මේ මුලින්ම මේ
සංසන්දනය කරන්න ගත්ත කෙනා ඉන්නවනේ. සම්මතයේ විදියට තෝරගත්ත කෙනා. අන්නේ සංසන්දනය කරන්න ගන්න කෙනාට කියනවා පරමාණු ස්කන්ධ ඒකකය කියලා. පරමාණු ස්කන්ධ ඒකකය. මේක තමයි සංසන්දනය කරන්න ගත්ත ප්‍රමාණය. මෙතන නම් මේ ඒ කියන එක්කෙනා තමයි සංසන්දනය කරන්න සම්මතයේ විදියට තෝරගත්ත කෙනා. පරමාණු වල ස්කන්ධ ප්‍රකාශ කරනකොට මේව සංසන්දනය කරන්න ඒ තෝරගත්ත පරමාණුව තියෙනවනේ. ඒකට කියනවා මේ ප්‍රමාණයට, ඒ පරමාණුවේ ප්‍රමාණයට පරමාණු ස්කන්ධ ඒකකය කියලා. ඒක වගේ කී ගුණයක්ද කියලා තමයි හෙව්වේ. මුලින්ම මේව සංසන්දනය කරන්න තෝරගෙන තියෙන්නේ හයිඩ්‍රජන් පරමාණු. හැබැයි මේකේ මේව සංසන්දනය කළා හයිඩ්‍රජන් පරමාණු වගේ එක එක පරමාණු, මූලද්‍රව්‍ය පරමාණු ඊ ගුණයක් බරයිද කියලා හෙව්වා. හයිඩ්‍රජන් පරමාණු වගේ ඊ ගුණයක් බරයිද? හීලියම් කී ගුණයක් බරයිද? සෝඩියම්, මැග්නීසියම් ඔහම හෙව්වහම හයිඩ්‍රජන් වගේ එක එක්කෙනාගේ බර හෙව්වහම හයිඩ්‍රජන් වගේ කාබන් 12 ගුණයක් බරයි කියලා ආවා. හයිඩ්‍රජන් වගේ 12 ගුණයක් බරයි කියලා. ඊට පස්සේ මැග්නීසියම් පරමාණු බැලුවාම 24 ගුණයක් බරයි කියලා ආවා. හයිඩ්‍රජන් වගේ. සෝඩියම් 23 ගුණයක් බරයි කියලා. කොහොමද දැන්? මෙයත් එක්ක සංසන්දනය කළා අගය ගත්තා. මේ ඔක්සිජන් 16 ගුණයක් බර. කොහොම එක එක පරමාණු වලට මේ අගයන් ආවා. හැබැයි දැන් මුලින් ඔහම පරමාණු වලට හයිඩ්‍රජන් එක සංසන්දනය කරලා අගයන් දීලා තිබ්බනේ. ඊට පස්සේ අවස්ථාවල සමහර විද්‍යාඥයෝ ආයේ හයිඩ්‍රජන් එක්ක සංසන්දනය කළා බර හොයනකොට දැන් මේ පැටලෙනින්ද එකක් විතරක් ගන්නකො. මැග්නීසියම් ගන්නකො. මැග්නීසියම් වල හොයලා තිබ්බා හයිඩ්‍රජන් වගේ 24 ගුණයයි කියලා. ඊට පස්සේ සමහර පරීක්ෂණ වලදී ආවා මැග්නීසියම් හයිඩ්‍රජන් වගේ 12 ගුණයයි කියලා. එතකොට මේක එන ගැටලුවක් නේ. ඇයි කලින් 12 ගුණයයි කියලා ආවිල්ලා තිබ්බේ කාබන්. මැග්නීසියම් වලටත් ආව හයිඩ්‍රජන් වගේ 12 ගුණයයි කියලා. මේක ලොකු ගැටලෙවිලා. එහෙම කලින් ආපු වගේ යන්නේ නැතුව ඔක්සිජන් වලට 8යි කියලා සමහර ලාවට ආපු අවස්ථාවදී. දැන් මේක වෙන්නේ කොහොමද කියලා ඊට පස්සේ උන්න ගන්න පටන් ගත්තා. මෙතන වෙලා තිබ්බේ මොකද්ද? කලින් පාඩමේ මතකද මෙන්න මෙහෙම එකක් ගැන කිව්වා. කාටද මතක? මොකද්ද මේ? යම જાතියක්ද? අවස්ථානික. මොකද්ද අවස්ථානික කිව්වේ? එකම මූලද්‍රව්‍යයේ පරමාණු ක්‍රමාංකය සමාන ස්කන්ධ ක්‍රමාංක වෙනස් පරමාණු. මතකද හයිඩ්‍රජන් වල සමස්ථානික තුනක් තිබ්බා. මොනවද? H 1 1 1 2 1 3යි. දැන් මේකේ වැඩිපුරම තියනවා කිය මොකද්ද? ස්වභාවයෙන් වැඩිපුරම තියෙන්නේ 1 1 කියන අවස්ථාව. මේක තමයි සාමාන්‍ය අවස්ථාව. වැඩිපුරම තියෙන්නේ. දැන් අර සංසන්දනය කරනකොට මෙයත් එක්ක සංසන්දනය කළා තමයි අර අගයන් ටික මුලින් ආවේ. ඒකට මැග්නීසියම් 24 ගුණයක්. කාබන් මෙයා වගේ 12 ගුණයක්. හැබැයි දැන් වෙන පරීක්ෂණවලදී සංසන්දනය කරන තෝරගන්න ඕනේ හයිඩ්‍රජන් පරමාණු. මෙයාව අහු වුණොත් එහෙම සංසන්දනය කරන සම්මත පරමාණු විදියට මෙයා වගේ
මෙයා දෙගුණයක් බරයිනේ. එමේ ස්කන්ධ ක්‍රමාංකය දෙකක්නේ. ඒතකොට මෙයත් එක්ක සංසන්දනය කරාම 24 ගුණයක් බර එක්කෙනා මෙයා වගේ මෙයා දෙගුණයක් බරයිනේ. එතකොට මොකද වෙන්නේ? මෙයත් එක්ක සංසන්දනය කරාම එන්නේ 24යි නෙමෙයි 12යි කියලා. ඕකෙන් තමයි ප්‍රශ්නේ ආවේ. يعني සංසන්දනය කරන්න ගත්ත හයිඩ්‍රජන් වල සමස්ථානික තියෙනවා. වෙන සමස්ථානිකක් අහුවෙච්ච ගමන් එනා ගියන් වෙනස් වෙනවා. ඊට පස්සේ මේ සම්මතයේ විදියට සංසන්දනය කරන්න ගත්ත පරමාණු හයිඩ්‍රජන් හරි නැහැ කියලා අයින් කරා. වෙන උත්තරගෙන ඔය අන්තිමට ඊට පස්සේ තෝරගත්තා කාබන් පරමාණු. ඒ කාබන් පරමාණුව තෝරගත්තේ කාබන් වල සමස්ථානික තියෙනවා කියලා දැනගෙනම. ඒකෙත් සමස්ථානික තියෙනවනේ. සමස්ථානික තියෙනවා කියලා දැනගෙනම කාබන් ගත්තා. හැබැයි දැන් කෙලින්ම කාබන් පරමාණුවක ස්කන්ධයත් එක්ක නෙමෙයි සංසන්දනය කළේ. මොකද හයිඩ්‍රජන් වගේ 12 ගුණයක් තමයි කාබන්. එයාට වඩා මෙයා විශාලයි. එතකොට හයිඩ්‍රජන් අරනවාම හීලියම්, නියෝන්, හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන් ඒ වගේ අයගේ ස්කන්ධය මෙයාට වඩා අඩුයි. එතකොට දැන් මෙයාට වඩා මෙයා විශාල කෙනෙක් නේ. මෙයාත් එක්ක සංසන්දනය කරාම අර ලිතියම් වලට, බෝරෝන් වලට, හීලියම් වලට එම එන්නේ භාග සංඛ්‍යා එක්ක තමයි ආගයන්නේ ඉන්නේ. දශම ගණන් එක්ක. ඒ මෙයාට වඩා කුඩයිනේ. එකට වඩා අඩු ආගයන්නේ ඉන්නේ දශම ගණන් එන්නේ. ඒකත් ගණන් හදනකොට ගැටලුවක්. ඒ හින්දා මොකද්ද කළේ? සංසන්දනය කරනකොට යෙලින්ම කාබන් පරමාණුයේ ස්කන්ධය අරගෙන සංසන්දනය කරන්නේ නැතුව තෝරගත්ත කාබන් පරමාණුව සම්මත පරමාණුව විදියට. ඒකෙදිත් C612 කියන සමස්ථානික පරමාණුව තමයි සංසන්දනය කරන්න ගත්තේ සම්මත පරමාණුව විදියට. අරගෙන මෙයාගේ ස්කන්ධයෙන් ඥාග ස්කන්ධය තියෙනවනේ. ඒකෙන් 12න් එක ස්කන්ධය ගත්තා. කාබන් 612 සමස්ථානික පරමාණුවෙන් පරමාණුවෙන් 12න් එක ස්කන්ධය ගත්තා. අරගෙන අන්නේ ප්‍රමාණය සම්මත ප්‍රමාණය විදියට අරන් ඒ ප්‍රමාණය වගේ එක එක පරමාණු කී ගුණයක් බරයිද කියලා හෙව්වා. ඌට්ටක් ආපහු එතෙන්ට ගියොත් හයිඩ්‍රජන් වගේ 12 ගුණයක් බරයිනේ කාබන්. මුලින්ම සංසන්දනය කරලා ආවේ 12යි කියලානේ. කාබන් පරමාණු අරන් ඒකෙන් 12න් එක ස්කන්ධය ගන්නවා කියන්නේ ආයේ කාගේ ස්කන්ධය දෙන්නේ? හයිඩ්‍රජන් වගේ 12 ගුණයක් බරයි කාබන්. කාබන් පරමාණුවක් අරන් කාබන් පරමාණුවෙන් 12න් එක ස්කන්ධය කියන්නේ ආයේ හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධය නෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම අදටත් සංසන්දනය කරන්න ගත්ත පරමාණුව වෙනස් වුණාට සංසන්දනය කරන්න ගත්ත සම්මත ප්‍රමාණය තියෙනවනේ. ඒක හයිඩ්‍රජන් පරමාණුවේ වරම තමයි. කාබන් පරමාණුවකින් 12න් එක ස්කන්ධය තමයි අද සම්මතයේ විදියට ගන්නේ සංසන්දනය කරන්න. ඇත්තට මේ ප්‍රමාණය අගය ගත්තොත් හයිඩ්‍රජන් පරමාණුවේ බරම තමයි. එතකොට අර ඉස්සෙල්ලම ආපු අගයන්ම තමයි අදටත් ඇවිත් තියෙන්නේ. කාබන් පරමාණුවෙන් 12න් එක ස්කන්ධයක් එක්ක සංසන්දනය කරාම මැග්නීසියම් 24 ගුණයක්, සෝඩියම් 23 ගුණයක්, ඔක්සිජන් 16 ගුණයක්, කාබන් නම් 12 ගුණයක්. කාබන් පරමාණුවෙන් 12න් එක ස්කන්ධය වගේ 12 ගුණයක් බරයි කාබන් පරමාණු. අර අගයන්ම තමයි ඊට පස්සේ ඇවිත් තියෙන්නේ. වෙනස් වෙලා තියෙන්නේ සංසන්දනයට ගත්ත මූලද්‍රව්‍ය පරමාණු වර්ගය. එතකොට මේකේ බලන්න දහ පිටුවේ තියෙනවා දෙවෙනි පිටුවේ අතීතයේදී පරමාණු ස්කන්ධ ඒකකයේ ලෙස මුලින්ම හයිඩ්‍රජන් පරමාණුව භාවිතා කළේය.
හයිඩ්‍රජන් පරමාණුව තමයි පාවිච්චි කළේ. ඊට පස්සේ පරමාණු වල ස්කන්ධය ප්‍රකාශ කරන්නේ යමකට සාපේක්ෂවද එය පරමාණුක ස්කන්ධ ඒකකය ලෙස හඳුන්වයි. පරමාණුක ස්කන්ධ ඒකකය. පරමාණු ස්කන්ධ ඒකකය කියන එකම තමයි පරමාණුක ස්කන්ධ ඒකකය. සංසන්දනය කරන්න ගන්න අර සම්මත ප්‍රමාණය. ඒකට කියන්නේ පරමාණුක ස්කන්ධ ඒකකය. දැන් අද වෙනකොට පරමාණු ස්කන්ධ ඒකකේ නැත්නම් පරමාණුක ස්කන්ධ ඒකකයේ විදිහට සලකන්නේ මොකද්ද? කාබන් 612 සමස්ථානික පරමාණුවෙන් 12න් එකක ස්කන්ධය තමයි අද අර සම්මත ප්‍රමාණයේ විදිහට සලකන්නේ. අද වන විට පරමාණු ස්කන්ධ ඒකකයේ අණුවෙන් සලකන්නේ කියන තැන ලියන්න මේ විදිහටම ලියන්න C612 සමස්ථානික පරමාණුවෙන් 12න් එකක ස්කන්ධය මේ C612 සමස්ථානික පරමාණුවෙන් 12න් එකක ස්කන්ධය වේ. එතකොට පරමාණු ස්කන්ධ ඒකකේ ඔය වචනෙන් කිව්වනේ මේ කාබන් 612 සමස්ථානික පරමාණුවෙන් 12න් එකක ස්කන්ධය කියලා. ඕක ගණිතමය විදියට ලිව්වොත් පරමාණුක ස්කන්ධ ඒකකය සමීකරණයක් වගේ ලිව්වොත් වචනෙන් ලියපු එක සමස්ථානික පරමාණුවෙන් 12න් එක හොයාගන්නේ කොහොමද? කාබන් 612 පරමාණුක ස්කන්ධය බෙදන්න ඕන 12න්. ඒක තමයි සමීකරණයක් විදිහට පෙන්නලා තියෙන්නේ C612. මේ සමස්ථානිකයේ ස්කන්ධය මේකේ ස්කන්ධය බෙදනවා. ඔබ දීලා තියෙනවා මං හිතන්නේ මේ සමීකරණය නම් සමස්ථානිකයේ ස්කන්ධය 12න් බෙදනවා. ඉතින්ම 12. ඕකනේ සමීකරණයක් විදියට අර කතාව ලියුවොත් කොහොම තමයි ලියන්න වෙන්නේ. දැන් මේක අගයක් විදියට හොයනවා නම් මේ ප්‍රමාණය අපි අගයක් විදියටම හොයනවා නම් එතන බලන්න වාක්‍යයක් තියෙනවා මෙම අගය ගණනය කරන්න කියලා කියනවනේ. ඒ කියන්නේ පරමාණුක ස්කන්ධ ඒකකය කියන ප්‍රමාණය හදන්න කියලා කියන්නේ. හදන්නේ කොහොමද? කාබන් පරමාණුක ස්කන්ධය අරගෙන 12න් බෙදන්න ඕන. යට තියෙනවා වරහන් ඇතුලේ කාබන් පරමාණුක සැබෑ ස්කන්ධය 1.99 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. එහෙනම් මෙන්න මේක වෙනුවට අගයක් විදියට දාන්න පුළුවන් මොකද්ද? 1.99 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. ඒක 12න් බෙදුවොත් එනවා මොකක්ද? කාබන් මේ පරමාණුක ස්කන්ධ ඒකකය කියන එකේ අගය ග්‍රෑම් වලින් ගන්න පුළුවන්. ඒක ගණනය කරන්න කියලා කියන්නේ.
ඔකට පරමාණු ස්කන්ධ ඒකකයේ සමානයි මේ සමීකරණය ලිව්වා කොටුව ඇතුලේ මේකට ඊට පස්සේ ආදේශ කරන්න ආගන් පරමාණුක ස්කන්ධය 1.99 වැඩි කිරීම 10 ඍණ 23යි රෑම් කියන්නේ. ඒක බෙදනවා 12. අරන්න අද එන අගේ කියලා. අසම් වලට බය වෙන්න එපා. මෙතන බලන්න වෙන 1.99 12න් ඉඳන්වක බලන්න. උඩ මොකද වෙන්නේ කියලා. දැන් බලන්න කීයක් දෙන්නේ කියලා. අසන්නව 10 බලයක් විදිහට දාන්න පුළුවන්. බෙදා ගන්න අමාරුද? මීටරේ පාවිච්චි කරන්න. මීටරේ පාවිච්චි කරන්න. දැන් මොකද්ද මේ කරලා තියෙන පොඩ්ඩක් ආව බලන්න. 1.99 වැඩි කිරීම 10 23 කියලා මේ. දැන් මේ මොකද්ද? මොකද 1.99 වැඩි කිරීම 10 23 බලය කියලා දැම්මේ. කාබන් පරමාණුක ස්කන්ධය නේද? මේක කීයෙන්ද බෙදුවේ? 12න් බෙදුවේ. කාබන් පරමාණුවකින් 12න් එක ස්කන්ධය කියන්නේ ආගේ ස්කන්ධයද? හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධය නේද? හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධය ඉස්සෙල්ලා ලිව්වනේ අපි. කාබන් පරමාණුවෙන් 12න් එක ස්කන්ධය කියන්නේ හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධය කියලා කිව්වනේ. එයි හයිඩ්‍රජන් වගේ 12 ගුණයක් නේ කාබන්. ඒතර කාබන් පරමාණු ආපහු 12න් බෙදුවාම එන්න ඕන හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධය. ඒතර හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධය කලින් අපි ලිව්වා 1.6යි 7යි 4 වැඩි කිරීම 10 ඍණ 24 වෙනි බලය කියලා. ඒක තමයි මේකේ උත්තරේ විදියට එන්නේ. 1.6යි 7යි 4 වැඩි කිරීම 10 ඍණ 24 වෙනි බලය. ඒතර පරමාණු ස්කන්ධ ඒකකයේ කිව්වේ හරිනේ. හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධේ නායයට ආවා කිව්වේ. එතකොට අපිට දාන්න පුළුවන් 1.4 නැති වුණා කවන්නේ 1.6යි 7 වැඩි කිරීම 10 ඍණ 24යි රෑම් කියලා එන්නේ. දශම ස්ථාන දෙකනේ අරන් තියෙන්නේ. හරියටම ගත්තොත් 1.4 කියලා එන්නේ. මස්ථාන 24ක් ගිහිල්ලානේ 4 ඉලක්ක වෙනස් වෙන්නේ. එතකොට දැන් මෙන්න මේ විදියට දැන් මේ තියෙන්නේ කාබන් පරමාණුවකින් 12න් එක ස්කන්ධය. ඒක තමයි පරමාණුක ස්කන්ධ ඒකකය කියලා කිව්වේ. ඔය අගය තමයි අර සංසන්දනය කරන්න ගත්ත අගය වෙන්නේ එතකොට. මේ අගය වගේ එක එක පරමාණු වල ස්කන්ධ කී ගුණයක්ද කියලා හෙව්වා. අර එතෙන්දී ඒ වගේ මෙහා වගේ මෙහා කී ගුණයක්ද? උරව 3 ගුණයක් කියලා. මෙහා වගේ මෙහා කී ගුණයක්ද? 2 ගුණයක් කියලා ආවා. ඒ විදිහට ඔය දැන් කියපු පරමාණු ස්කන්ධ ඒකකය 1.7 වැඩි කිරීම 10 ඍණ 24 වෙනි බලය වගේ එක එක පරමාණු වල ස්කන්ධය ඒ වගේ කී ගුණයක්ද කියලා හෙව්වා. අන්න එහෙම හෙව්වහම එන අගයට තමයි කියන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය.
ඒතර මේකේ පල්ලෙහා වාක්‍යයක් තියෙනවා. මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය C612 සමස්ථානික පරමාණුවෙන් 12න් එක මෙන් කී වාරයක්ද යන්න දැක්වූ විට එම මූලද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ලෙස හඳුන්වයි. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ලෙස හඳුන්වයි. ඒ කියන්නේ මොකක් හරි මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය කාබන් 612 සමස්ථානික පරමාණුවෙන් 12න් එකක ස්කන්ධය වගේ කී වාරයක්ද කියලා හෙව්වොත් ඒ නාගයට කියන්නේ ඒ මූලද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා. එහෙම හෙව්වාම එහෙම බෙදලා ගත්තාම ඔය ආපු 1.67 වැඩි කිරීම 10 ඍණ 24 වෙනි බලයෙන් යම්කිසි පරමාණුක ස්කන්ධයේ බෙදුවාම එන අගය තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ. ඒක එතකොට ද්‍රව්‍ය පරමාණුවෙන් පරමාණුවට වෙනස් වෙනවා. දැන් මේ වාක්‍ය දැන් සම්පූර්ණ කරපු අර ඉස්සරහට මොකද්ද දැම්මේ? එය එම මූලද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ලෙස හඳුන්වයි කියලා න්යාවේ. ඔන්න ඔතනයි ඉඩක් තියෙනවනේ චූටි. ඒ වාක්‍ය උනාට පස්සේ එතන මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන එකත් වචනෙන් නෙවෙයි කියලා තියෙන්නේ. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ මොකක්ද කියලා. ඕක හොයන විදිය ගණිතමය විදිහට මේක ලිව්වොත් එහෙම සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයාගන්නේ කොහොමද? අපිට යම්කිසි පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්න ඕන නම් ඒ පරමාණුවේ ස්කන්ධය බෙදන්න ඕන කාබන් 612 සමස්ථානික පරමාණුවෙන් 12න් එකක ස්කන්ධය. සම්මත පරමාණු සම්මත විදියට ගත්තේ කාබන් පරමාණුවෙන් 12න් එකනේ. ඒ අගයෙන් බෙදුවාම එන අගයට තමයි මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ. දැන් ඔය උඩ වාක්‍යයක් විදියට ලියපු එකම 12න් එකෙන් කී වාරයක්ද කියලා කියන්නේ ඒ අගයෙන් මේක බෙදුවොත්නේ. එතකොට අපිට යම්කිසි මූලද්‍රව්‍ය පරමාණුක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්න ඕන නම් මේ මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය පරමාණුක ස්කන්ධය බෙදන්න වෙනවා මෙන්න මේකේ. මොකෙන්ද බෙදන්නේ? C612 සමස්ථානික පරමාණුවෙන් 12න් එකක ස්කන්ධය මේ අගෙන් බෙදන්න ඕන. ආවර්ණ පරමාණුවකින් 12න් එක ස්කන්ධයෙන් බෙදුවාම තමයි කිසියම් මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධාගය ලැබෙන්නේ. එතකොට වචනෙන් ලියලා තියෙනවානේ මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය C612 සමස්ථානිකයේ පරමාණුවෙන් 12න් එකෙන් කී වාරයක්ද යන දැක්වූ විට එය එම මූලද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ලෙස හඳුන්වයි කියලා. ඒකට පස්සේ මෙන්න මේ සමීකරණයක් එතන ලියලා තියාගන්න. ගණිතමය විදියට හොයනවා නම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය මේ විදියට තමයි හොයන්න වෙන්නේ. ආකාර මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්න කිව්වොත් මේ මූලද්‍රව්‍ය පරමාණු ස්කන්ධය බෙදන්න ඕන කාබන් පරමාණු ස්කන්ධේ 12න් එක ස්කන්ධය. කාබන් පරමාණු ස්කන්ධය 12න් බෙදලා ඒ නාගයෙන් තමයි මේක බෙදන්න ඕනේ. දැන් කාබන් එන ඔය ඉස්සෙල්ලා ලියන්නකො ඊට පස්සේ ගණනය කිරීමක් තියෙනවා. ඒක හදපුවාම මේක තව ටිකක් පැහැදිලි වෙයි.
දැන් මේ අගය ගන්නකොට කාබන් පරමාණු ස්කන්ධය වැඩි කිරීම 12න් 1 කියලා ගන්නත් පුළුවන්. 12න් 1 ස්කන්ධය කියන්නේ කාබන් පරමාණු ස්කන්ධය 12න් 1කින් වැඩි කරනවා. මේක ලිව්වට පස්සේ බලන්න මේකෙන් ගාණක් හදන්න තියෙනවා. කාබන් පරමාණුවක සැබෑ ස්කන්ධය දීලා තියෙනවා. එතකොට මේ කාබන් පරමාණු ස්කන්ධය ඉස්සෙල්ලත් කිව්වේ 1.99 වැඩි කිරීම 10 වෙන 23යි ග්‍රෑම්. පොටෑසියම් පරමාණුවක සැබෑ ස්කන්ධය දීලා තියෙනවා. ඉතින් අහනවා පොටෑසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්න කියලා. අන්න දැන් මේ ක්‍රමය පාවිච්චි කරන්න වෙනවා. පොටෑසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි පොටෑසියම් පරමාණුක ස්කන්ධය මෙතන ස්කන්ධය කියලා එන්න ඕන මුලින්ම පරමාණුක ස්කන්ධය ස්කන්ධය මුලින්ම පරමාණුක ස්කන්ධය බෙදනවා කාබන් පරමාණුක ස්කන්ධයෙන් 12න් එකෙන් තමයි බෙදන්න ඕනේ. දැන් ඕකේ දීලා තියෙන අගය ආදේශ කරොත් හොයන්න යන්නේ පොටෑසියම්. පොටෑසියම් වල සංකේතය කේනේ. පොටෑසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. සමානයි කොහොමද හොයන්නේ? පොටෑසියම් පරමාණුක ස්කන්ධය අරගෙන අන්න ඒක බෙදන්න ඕන කාබන් පරමාණුක ස්කන්ධයෙන් 12න් එකෙන්. පොටෑසියම් පරමාණුක ස්කන්ධය. ඒක දීලා තියෙනවා ඕකේ. ස්කන්ධය බෙදීම C 6 12 समस्थानिक परमाणुවේ ස්කන්ධය ඒකෙන් 12න් එක ගන්න ඕනේ මේ 12න් එක ස්කන්ධයනේ බෙදන්නේ මම දානවා වැඩි කිරීම 12න් එක කියලා නැත්නම් මේක වෙනම 12න් බෙදලා ගන්න පුළුවන් කාබන් පරමාණු ස්කන්ධය වැඩි කිරීම 12න් එක වැඩි කිරීම 12න් එක කියන්නේ මේක 12න් බෙදනවා කියන එක තමයි දැන් මේ අගය තියෙනවා මේ අගයක් තියෙනවා බලන්න ආදේශ කරන්නකෝ මේ සමීකරණය ලිව්වට පස්සේ ආනේ දීලා තියෙනවා කාබන් පරමාණුක ස්කන්ධයයි පොටෑසියම් පරමාණුක ස්කන්ධයයි ආසන්න අගය බලන්න ඕකේ අරගන්නකෝ මේ 10 වෙන 23 වෙනි බලය උඩයි යටයි දෙකේම තියෙන හින්දා මේ දෙක කපලා දාන්න පුළුවන් කරණය කරද්දී ආසන්න අගය නිකන් හදන්නකෝ බලන්න ඉස්සෙල්ලා ආසන්න පූර්ණ සංඛ්‍යාවට ගත්තාම ඇති ඕකේ දශම ගණනුයි 10 බලයි ඉලක්කම් ගොඩකුයි තියෙන හින්දා මේ බය වෙන්න එපා. ඒකෙන් තමයි ගණන් පැටලෙන්නේ. 10 බලයි දශම ගණනුයි ආපුවාම. නැත්තම් මේ පොඩි දෙයක් නේ කරන්න තියෙන්නේ. මේ තියෙනවා සංඛ්‍යාවක්. පල්ලෙහා සංඛ්‍යාවේ 12න් එක අරගෙන ඒකෙන් බෙදන්න තියෙන්නේ අර උඩ තියෙන ගාන. ඉලක්කම් පුංචි හින්දා තමයි අවුල වෙන්නේ.
ආසන්නගේ පූර්ණ සංඛ්‍යාවට ගත්තාම කීයක් වගේ දෙන්නේ? උඩ ගේ තියෙන්නේ කැල්සියම් වල කීයද? 6.47. පල්ලෙහා තියෙනවා 1.99. දෙකේම 10 ඍණ 23 වෙනි බලය තියෙනවනේ. ඒ දෙක කැපිලා යනවා. 1.99 12න් එකෙන් වැඩි වෙනවනේ. ඔකට ඕනනම් උලන්න පුළුවන්. ඒ 12න් එක උඩට ගන්නත් පුළුවන්. මේ ඉරෙන් උඩට ගන්න පුළුවන්. එතන මෙයාගේ පොටෑසියම් වල 6.47 බෙදීම 1.99 වැඩි කිරීම 10 ඍණ 23 වැඩි කිරීම 1 බෙදීම 12 කොහොමද තියෙන්නේ මේ දෙන්න කැපිලා යනවා හරිද ඊට පස්සේ මෙයාගේ බෙදීම 1.99 ආපහු මෙතන තියෙනවා වැඩි කිරීමේ 1 බෙදීම 12 කියලා එවෙත් තියෙන්නේ ඒතර මෙන්න මේ 12 උඩට යනවා මෙයාව උඩට ගෙනියන්න පුළුවන් 6.47 මේ බෙදීම 1 බෙදීම ආයේ 12 නේ තියෙන්නේ මෙයාව මෙතෙන්ට යනවා වැඩි කිරීම 12 බෙදීම 1.9යි 9 23 වෙනි බලය කැපිලා ගිහින් තියෙන්නේ මේක සුළු කරාම ආසන්න අගය මොනවා මේ දශම ස්ථාන තයින් කරන්න පුළුවන් 9ක් වගේ තමයි ඔගේ ආසන්න අගය එන්නේ බෙදුවාම 39.0යි ඒ වගේ ගණනක් වෙන්න ඇති 39 තමයි ආසන්න පූර්ණ සංඛ්‍යාව ඉන්නේ බලන්න නිකන් හිතලා මේ වගේ අගයක් තමයි හිතන්න එන්නේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට දුවාම බලමු අපි කැල්කියුලේටර් එකෙන් බෙදලා 6.7 වැඩි කිරීම 12 බෙදීම 1.99 39.01 කියලා එන්නේ 39.01 ආයි බිඳුවයි ඒ වගේක් එන්නේ ආසන්න අගය 39 තමයි ඒතකොට ඔය එන්නේ මොකද්ද පොටෑසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය දැන් පොටෑසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 39 කියලා අගයක් එනවනේ ඔකේ තේරුම මොකද්ද පොටෑසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 39 කියන එකේ තේරුම තමයි පොටෑසියම් පරමාණුක ස්කන්ධය කාබන් 612 සමස්ථානික පරමාණුවෙන් 12න් එක ස්කන්ධය වගේ 39 ගුණයක් බරයි කියන එක. පොටෑසියම් පරමාණුක ස්කන්ධය කාබන් පරමාණුවකින් 12න් එක ස්කන්ධය වගේ 39 ගුණයක් බරයි කියන එක තමයි ඕකේ තේරුම. ඔකට මේකේ මේ අගය මෙතන ආවනේ. මේකට ඒකකයක් තියනවාද? සාපේක්ෂ අගයක්නේ. සංසන්දනය කරලා ගන්නේ අරය වගේ කී ගුණයක්ද? එතකොට මේකට ඒකක නැහැ. දැන් අර උස කියනකොටත් මෙහා වගේ අරය දෙගුණයක්. දෙගුණයක් කියනවා මිසක් ඒකකයක් නැහැනේ. ඒ නිසා සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට මතක තියාගන්න ඒකක නැත. සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට ඒකක නැත. ඊළඟ වාක්‍යයේ එන්නේ මේ විදිහට
තුන්වෙනි පිටුවේ පළවෙනි වාක්‍යය. ඒකක නැත කියලා එන්නේ. ඒ වාක්‍යෙම highlight කරන්න. සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට ඒකක නැත කියන එක එන highlight කරන්න. දැන් අර මූලද්‍රව්‍ය 120ක් විතර මේ වෙනකොට තියනවා කිව්වනේ. ඒකෙන් 20ක් අපේ අර කෙටි ආවර්තිතාව වගේ තියෙනවානේ. ඔය හැම එකකටම සාපේක්ෂ පරමාණුක ස්කන්ධාගය ගණනය කරලා තියෙනවා. හැබැයි මේ තව චතුර්දායක කතාවක් තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධ අගයන් එක එක මූලද්‍රව්‍ය වල කඩපාඩම් කරන්න ඕනේ නැහැ. ගණනය කිරීම වලදී සාපේක්ෂ පරමාණුක ස්කන්ධ අගයන් වරහන් ඇතුළේ දෙනවා. කියන්නේ පොටෑසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 39 කියලා කඩපාඩම් කරන්න ඕනේ නැහැ. ඒක දෙනවා. ඉතින් මෙතන තියෙනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධ අගයන් ටිකක් ලියන්න මේවා පාවිච්චි කරන්න පුළුවන් ගණනය කිරීම වලදී මේ කියනවා සෑම මූලද්‍රව්‍යයකටම සාපේක්ෂ පරමාණුක ස්කන්ධ අගය ගණනය කර තිබේ. මෙම අගයන් කටපාඩම් කළ යුතු නැත කියලා දාලා තියෙනවා. ආත මූලද්‍රව්‍ය වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ සොයන්න කියලා තියෙන. එතන අගයන් ටික අපි ලියමු. කීපයක් තියෙන මූලද්‍රව්‍ය ඒවා ගණනය කිරීම වලදී එතකොට මේ අගයන් පාවිච්චි කරන්න පුළුවන්. හීලියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 4යි. හීලියම් 4යි. කාබන් කීයක් වෙන්න ඕනද? කාබන් පරමාණුවකින් 12න් එක වගේ කී ගුණයක්ද කාබන් පරමාණු? කී ගුණයක්ද? 12 ගුණයක්. ඒ කියන්නේ 12යි. කාබන් වල 12යි. ඊට පස්සේ තියෙන්නේ නයිට්‍රජන්. නයිට්‍රජන් 14යි. ඔක්සිජන් 16යි. සෝඩියම් 23යි. සෝඩියම් 23යි. මැග්නීසියම් 24යි. මැග්නීසියම් 24යි. ඇල්මිනියම් 27යි. සල්ෆර් 32යි. ක්ලෝරින් වලට හැබැයි දශම ගාණක් එනවා. 35.5යි. ක්ලෝරින් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 35.5යි. කැල්සියම් 40යි. මේවා කටපාඩම් කරන්න ඕනේ නැහැ. මේවා ගණනය කිරීම වලදී දෙනවා. සාපේක්ෂ පරමාණුක ස්කන්ධ අගයන් තියෙන්නේ. මොකද සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන එකේ තේරුම ආපහු ඇහුවොත් එහෙම සාපේක්ෂ පරමාණුක ස්කන්ධ එකකේ මේ අදහස සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ යම් මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය කාබන් 612 සමස්ථානික පරමාණුවෙන් 12න් හේත ස්කන්ධය මෙන් ඊ ගුණයක්ද යන බව. ඒක තමයි අදහස. ඒක හොයන්නේ යම් මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය බෙදන්න ඕන කාබන් 612 සමස්ථානික පරමාණුවෙන් 12න් එකක ස්කන්ධය. ඔය ටික දන්නවා නම් අර ඉතුරු ටිකේ ගැටලුවක් නැහැ. එන ඔයගේ අදහස හරියට තේරුම් ගන්න අර මම ආපහු ඇහුවොත් මේ එතන ආවනේ කැල්සියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය ලිය කියලා. ප්‍රශ්නයක් ඇහුවොත් කැල්සියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 40 යන්නේහි අදහස කුමක්ද කියලා. මොකද්ද? කැල්සියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 40යි කියන එකේ තේරුම. කැල්සියම් පරමාණුක ස්කන්ධය කවුරු වගේද? කාබන් 612 සමස්ථානික පරමාණුව නෙමෙයි පරමාණුවෙන් 12න් එකක ස්කන්ධය මෙන් 40 ගුණයක් කියන එක.
කැල්සියම් පරමාණුක ස්කන්ධය කාබන් 9 12 සමස්ථානික පරමාණුවෙන් 12න් එක ස්කන්ධයෙන් 43ක් කියන එක තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 40 කියන එකේ තේරුම. ඕකම තමයි චූටි වෙනසක් තියෙන්නේ මේ සාපේක්ෂ අණුක ස්කන්ධය කියන එකේදී ඉස්සෙල්ලා පාඩමේ මෙවැනි පාඩම මෙන්න මේක වෙනම මම හැඳින්වීමක් කළා. අණුවක් කියන්නේ මොකක්ද? ඕනම ද්‍රව්‍යයක අණුවක් කියන එකේ තේරුම. මූලද්‍රව්‍ය අණුවක් වෙන්න පුළුවන්, සංයෝග අණුවක් වෙන්න පුළුවන්. මොකද්ද අණුවක් කියන එකේ තේරුම කියලා මම කියලා තියෙනවා. අද අණුවක් කියන්නේ. ඔව්. මූලද්‍රව්‍යයක් හරි සංයෝගයක් හරි ස්වභාවයේ පැවතිය හැකි සරලව කුඩාම ආකාරය. ඒක තමයි අණුව කියන්නේ. මූලද්‍රව්‍යයක් හරි පරමාණුවක් හරි නැත්නම් මේ සංයෝගයක් හරි ස්වභාවික පරිසරයේ තියෙන්න පුළුවන් කුඩාම විදිය. ඒකෙදි මතක ඇතිකව සමහර පරමාණු වලට සමහර මූලද්‍රව්‍ය වලට තනි පරමාණු විදියට ඉන්න පුළුවන්. ලෝහ ඔක්කොටම තනි පරමාණු විදියට ඉන්න පුළුවන්. හැබැයි සමහර වායුමය අලෝහ මූලද්‍රව්‍ය ඉන්නවා තනි පරමාණු විදියට ඉන්න බෑ. ඔක්සිජන් කොහමද ඉන්නේ? තනි පරමාණුවක් විදියට නෙමෙයි O2 කියලා ඉන්නේ. ඔක්සිජන් වල අණු වල යන්නේ O2 කියලා. ක්ලෝරින් ලියන්නේ Cl2 කියලා. ඒ වගේම නයිට්‍රජන් ලියන්නේ N2. එතකොට මූලද්‍රව්‍ය සමහර අය මෙහෙම ඉන්නවා. මැග්නීසියම් නම් තනියම ඉන්න පුළුවන්. ඉන්න අණුව Mg විදියටම ඉන්නවා. යකඩ Mg Fe විදියටම ඉන්නවා. කොපර් මේ විදියටම ඉන්නවා. සමහර අලෝහත් ඉන්නවා. සල්ෆර් තනියම ඉන්න පුළුවන්. yes. කාබන් තනියම ඉන්නවා. හැබැයි ඔක්සිජන් ඉන්නේ O2. නයිට්‍රජන් N2. ක්ලෝරින් Cl2. මේගොල්ලෝ ද්විපරමාණුක අණු. මේගොල්ලෝ තනියම පරමාණුවත් ඒ විදිහ අණුවත් ඒ විදිහ තමයි. මේ ඔක්කොම හැබැයි මේ ඉන්නේ කවුද? මේ ඉන්නේ මූලද්‍රව්‍ය අණු විදිහ. ඊළඟට සංයෝග හැදෙන්නේ මූලද්‍රව්‍ය එකතු වෙලානේ. සංයෝග අණු නම් ලියන්නෙම සංකේත වලින් අණුව තියෙන විදිහම තමයි. සංයෝග වලදී අපි සූත්‍රය කියලා ලියන්නේ ඒ අණුව තියෙන විදිහම තමයි. ජලය කොහොමද ලියන්නේ? H2O නේ. මේ තියෙන ජල අණුව. ලියන්නේ ওই විදිහට තමයි. ඉන්න විදිහටම තමයි ලියන්නේ. කාබන් ඩයොක්සයිඩ් CO2. nitrogen dioxide NO2. magnesium oxide MgO. sulfur dioxide SO2. මේ කවුද? ග්ලූකෝස්. විදියට ග්ලූකෝස් අණුව. සූත්‍රයේ විදියට සංයෝග වල ලියන්නේ කෙලින්ම අණුව ලියන විදිය තමයි. දැන් අපි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා එකක් ගැන කිව්වනේ. ඒක තේරුම් ගත්තා නම් මේ ඊළඟට කියන කතාවේ ආයේ 아무තෙන් තේරුම් ගන්න දෙයක් නැහැ. අණුව කියන්නේ මොකක්ද කියලා අදහස පැහැදිලි කරගන්න ඕනම මූලද්‍රව්‍යයක් හරි සංයෝගයක් හරි ස්වභාවයේ පවතින කුඩාම විදිය තමයි අණුව කියන්නේ. එතකොට සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ අර විදියටම යම් කිසි අණුවක් කාබන් 612 සමස්ථානික පරමාණුවෙන් 12න් එක වගේ ඊ ගුණයක් බරයිද කියලා හෙව්වොත් ඒකට කියනවා සාපේක්ෂ අණුක ස්කන්ධය. පරමාණුක හොයපු විදියටම අණුවක ස්කන්ධය සංසංගනය කරොත් කාබන් පරමාණුවකින් 12න් එක එක්ක අන්න එන අගයට කියන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය. ජල අණුවක් අරගෙන එයාගේ ස්කන්ධය කාබන් පරමාණුවකින් 12න් එක වගේ ඊ ගුණයක්ද කියලා හෙව්වොත් ඒකට කියනවා ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය. කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ
කාබන් ඩයොක්සයිඩ් අණුවක ස්කන්ධය කාබන් 612 සමස්ථානික පරමාණුවෙන් 12න් එක වගේ ඊ ගුණයක්ද කියන එක. අරකම තමයි පරමාණුව කියන වචන වෙනුවට අණුව කියන වචනේ ආදේශ වෙනවා. එච්චරයි වෙනසකට වෙන්නේ. මේක බලන්න මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුවක ස්කන්ධය C612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් මෙන් ඊවාරයක්ද දැක් වූ විට එම සංඛ්‍යාව එම මූලද්‍රව්‍ය හෝ සංයෝගයේ සාපේක්ෂ අණුක ස්කන්ධය වේ. සාපේක්ෂ අණුක ස්කන්ධය වේ. පරමාණුක හොයන විදිහටම අණුක ස්කන්ධය සංසන්දනය කරාම කාබන් පරමාණුවෙන් 12න් එක එක්ක අන්නේ එන අගයට කියන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය. සාපේක්ෂ අණුක ස්කන්ධය කියන එක හැඳින්වීමක් නෙවෙයි තියෙන්නේ. මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුවක ස්කන්ධය කාබන් 612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් මෙන් ඊවාරයක්ද දැක් වූ විට එම සංඛ්‍යාව එම මූලද්‍රව්‍ය හෝ සංයෝගයේ සාපේක්ෂ අණුක ස්කන්ධය වේ. ඒකම කියන්න පුළුවන් වෙනත් විදියක් තමයි ඊළඟ වාක්‍යයෙන් ඔය ආයි දාලා තියෙන්නේ. මට චුට්ටක් කියන්නකෝ අර කාබන් 612 සමස්ථානික පරමාණුවෙන් සමස්ථානික පරමාණුවෙන් 12න් එකක ස්කන්ධය කියන එකට වෙනම වචනයක් කිව්වනේ මෙන්න මේ සම්මත ප්‍රමාණයට. කාබන් 612 සමස්ථානික පරමාණුවෙන් 12න් එක ස්කන්ධය කියන ප්‍රමාණය. ඒකනේ අර සංසන්දනය කරන්න ගත්ත ප්‍රමාණය. ඒකට මුලින්ම වචනයක් කියුණා. සංසන්දනය සඳහා ගත්ත ප්‍රමාණය. මොකක්ද ඒකට කියපු වචනේ? මොකද? පරමාණු ස්කන්ධ ඒකකය. පරමාණුක ස්කන්ධ ඒකකය. පරමාණු ස්කන්ධ ඒකකය කියලා කිව්ව මෙන්න මේ ප්‍රමාණයට. කොට පරමාණු ස්කන්ධ ඒකකය. මේ ප්‍රමාණයක තමයි සංසන්දනය කරන්නේ. මේකට කියන අනි ඒකකය සංසන්දනය කරන්න ගන්න ඒකකයට කියනවා පරමාණු ස්කන්ධ ඒකකය කියලා. එතකොට ඕනම අණුවක ස්කන්ධය පරමාණු ස්කන්ධ ඒකකයට සාපේක්ෂව ඉදිරිපත් කරාම ඒක තමයි සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ. අර මේක වෙනුවට අර වචනේ දාලා තියෙන ඔය දෙවෙනි වාක්‍යය. එනම් යම් අණුවක ස්කන්ධය කාබන් 612 සමස්ථානික පරමාණුෙන් 12න් එකට සාපේක්ෂව කියන එක වෙනුවට අපිට ලියන්න පුළුවන් පරමාණු ස්කන්ධ ඒකකයට සාපේක්ෂව ඉදිරිපත් කළ විට එය සාපේක්ෂ අණුක ස්කන්ධය ලෙස හැඳින්වේ. පරමාණු ස්කන්ධ ඒකකයට කියලා තමයි එතකොට ඉස්සනට එන්නේ. දැන් මේක අර හදන විදිය, හොයන විදිය සමීකරණයකින් ලියුවොත් සාපේක්ෂ අණුක ස්කන්ධය සමාන වෙනවා මොකද මේකේ යම්කිසි අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය හොයාගන්නේ අදාළ අණුවේ ස්කන්ධය බෙදන්න ඕන කාබන් 612 සමස්ථානික පරමාණුවෙන් 12න් එක ස්කන්ධය. අදාළ අණුවේ ස්කන්ධය සූත්‍රයක් විදිහට මේ ලියන ක්‍රමය ස්කන්ධය බෙදනවා. අර ඉස්සල්ලාගේමයි C612 සමස්ථානික පරමාණුවෙන් 12න් එක ස්කන්ධය නැත්නම් වැඩි කිරීම 12න් එක පරමාණු
12න් එකක ස්කන්ධය. ඒක ගණිතමය සූත්‍රයක් විදිහට ලියනවා නම් අර පරමාණුක ස්කන්ධය ලියපු විදිහමයි පරමාණුක ස්කන්ධය කියන එක වෙනුවට අණුක ස්කන්ධය කියලා ඇවිල්ලා තියෙන්නේ. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය වෙනුවට ආපේක්ෂ අණුක ස්කන්ධය කියලා මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. එතන පරමාණු ස්කන්ධය වෙනුවට අදාළ අණු ස්කන්ධය. දැන් මේ සමීකරණය පාවිච්චි කරලා බලන්න කාබන් ඩයොක්සයිඩ් වල ආපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න කියනවා. කාබන් ඩයොක්සයිඩ් අණුවේ සැබෑ ස්කන්ධය දීලා තියෙනවා. කාබන් පරමාණුවක සැබෑ ස්කන්ධයක් දීලා තියෙනවා. හදන විදිය මේකට ආදේශ කරලා දාන්න බලන්න අන්තිම අගය දැම්මේ නැතුනට කමක් නැහැ. ඉලක්කම් ටික ආදේශ කරන්න බලන්න මේ සමීකරණයට කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය හොයනවා නම් මේක සූත්‍රයට කොහොමද මේ අගයන් ටික ආදේශ වෙන්න ඕන කියලා ආදේශ කරන්න බලන්න බලයා කොටුවේ CO2 වල සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි කියලා ඊට පස්සේ අගයන් ටික දාන්න බලන්න. අගයන් ටික ආදේශ කරන්න අන්තිම ඉතලා එන උත්තරේ දැම්මේ කමක් නැහැ. එතලා එන්නේ නම් මෙතන මෙතෙන්ට දීලා තියෙන අගය කීයද? මේ CO2 මේ ස්කන්ධය බෙදන්න ඕන. ප්‍රමාණයේ ස්කන්ධය වැඩි කිරීම ලයින් එක. මට චුට්ටක් කියන්න මේ කාබන් ඩයොක්සයිඩ් අණුවේ ස්කන්ධය ඊයද දීලා තියෙන්නේ? මගේ තියෙන්නේ 79ද? 7.9ද? 7.3.1 වැඩි කිරීම 10 වින 23 වෙනි බලය. මෙහෙම තියෙන්නේ. ග්‍රෑම් මේ කාබන් මේ අණුවේ ස්කන්ධය නෙවෙයි තියෙන්නේ. එතකොට මේ ග්‍රෑම් වලින් මේක තියෙන්නේ ඇත්තටම ඊට පස්සේ යා 1.99 වැඩි කිරීම 10 වෙන 23යි ග්‍රෑම්. ග්‍රෑම් කියන එකයි මේක 12 එකෙන් වැඩි වෙනවා ඊට පස්සේ මොකද ග්‍රෑම් කියන එකයි ඍණ 23යි කැපිලා යනවා. ග්‍රෑම් කැපෙනවා. මේ 10 ඍණ 23 වෙනි බලෙත් කැපිලා යනවා. ඊට පස්සේ මේ බෙදීම ආයේ එක බෙදීම 12 කියන එකේ 12 උඩට යනවා. එතකොට මේ ගය 7.3 වැඩි කිරීම දැන් උඩට ගියාම 12 බෙදීම 1.99 මේ විදිහට එන්නේ. ඒක සුළු කරොත් ආසන්න අගය 44 ඉන්නේ. මේ එන්නේ එතකොට කාබන් ඩයොක්සයිඩ් වල ආපේක්ෂ අණුක ස්කන්ධය 44යි කියලා එන්නේ. CO2 වල ආපේක්ෂ අණුක ස්කන්ධය. දැන් කාබන් ඩයොක්සයිඩ් වල
සාපේක්ෂ අණුක ස්කන්ධය 44 කියන එකේ තේරුම මොකක්ද ආපහු ගත්තොත්? කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 44 කියන එකේ තේරුම මොකක්ද? කාබන් ඩයොක්සයිඩ් අණුවක ස්කන්ධය කාබන් 612 අමස්ථානික පරමාණුවෙන් 12න් එක වගේ 44 ගුණයක් කියන එක. අර සම්මත ප්‍රමාණය වගේ 44 ගුණයක් බරයි කියන එක තමයි මේ කියන්නේ. දැන් මේක දෙපාරක් තුන් පාරක් ආපහු ගෙදරද කියවන්න. කියවලා මොනවා හරි දැන් යෝගණයක්දී හරි අපහැදිලි දෙයක් තිබ්බොත් ඊළඟ සතියේ මේ තේරෙන්නේ නැත්නම් අහන්න ලැජ්ජ වෙන්න එපා. අහලා ඒ ටික විසඳ ගන්න, තේරුම් කරගන්න. මොකද මේවා අර තේරෙන්නේ නැති කොටස එහෙම තියාගෙන ඉස්සරහට ගියොත් එහෙම එතනින් එහාට ඒකත් එක්ක සම්බන්ධ ටික ඔක්කොම තේරෙන්නේ නැතුව යනවා. ඊළඟ කාරණය අපිට මේ පාඩමේ දැන් ඉස්සරහටත් අර කලින් පාඩමේ සහ මේ පාඩමේ මේ ඉගෙනගත්ත කාරණා ටික වමනා වෙනවා මේ පාඩමේම ඉස්සරහ ටිකට. ඒ ඉන්න එකක් මේක මේ අද කරපු ටික තියෙනවනේ. ඒ ටික හොඳට කියවන්න. ඒ වගේම කලින් අපි සූත්‍ර ලියපු ඒවා අර ගොඩනගපු විදි ඒ ටික කර කියවගෙන එන්න. මොකද මේ පාඩමේ සමහර ගැටලු විසඳනකොට සූත්‍ර ලියන එක ඕන වෙනවා. මේකේ ඉස්සරහට යද්දි. ඉතින් තුන්වෙනි පාඩමේ විශේෂයෙන්ම මේ වමනා වෙන්නේ සූත්‍ර ගොඩනගන ටික. ඒකයි මේ අද කතා කරපු සාපේක්ෂ පරමාණු ස්කන්ධය අණු ස්කන්ධය කියන ඒවා මොනවද? ඒක හොයන්න පාවිච්චි කරපු සමීකරණ මේ ලියපු ඒවා මොනවද කියන ටික ඕක දැන් කතා කරගෙන යනකොට තේරුණාට දවස් දෙකක් ගිහලා ආයේ නිකන් මතක් කරලා බලනකොට නිකන් වයර් මාරු වෙලා වගේ තේරෙන්න ගන්නවා. හරිද? එහෙනම් හොඳම දේ මේ ආපහු කියවන්න පුළුවන් නම් ඒකේ මුල ටික මේ පාඩමේ මේ මුල ටිකට අදාළව අච්චුපතේ මොනවා හරි ප්‍රශ්න ටිකක් මම හිතන්නේ තියෙනවා මුල ටිකට. ඒ ටික චුට්ටක් බලන්න ආපහු හදන්න පුළුවන්ද කියලා. ඒකේ මොනවා හරි ගැටලු තියෙනවා නම් ඒකව හරි කමක් නෑ. ආයිත් තේරෙන්නේ නැත්නම් ඒක අරන් ඇවිල්ලා අහන්න. මොකද මේ ටික තේරුම් ගත්තට පස්සේ මේ රසායන විද්‍යාවේ අර ගණනය කිරීම කියන ඒවා වෙන මොනවත් සංකීර්ණ ඒවා ඉන්නේ නැහැ. හැබැයි මේ ටික තේරුම් නොගත්තොත් ඒ ප්‍රශ්නේ එන්නේ මේක පොඩ්ඩක් ෂේප් කරලා උන් යන්න පුළුවන්. 11 තුන්වෙනි පාඩම මිශ්‍රණ කියලා පාඩමක් තියෙනවා. ඒකේ තියරි කොටසකුත් තියෙනවා, ගණනය කිරීම කොටසකුත් තියෙනවා. අන්නේ ගණනය කිරීම කොටස කරන්න ගියාම ඒ ගණනය කිරීම කරන්න බැරුව යනවා මේ ටික නැතුව. ඒ කියන්නේ මෙතන ගණනය කිරීම වලට නෙමෙයි ඇත්තටම මේ ඉගෙන ගන්නවා වමනා වෙන්නේ අර 11 තුන්වෙනි පාඩමේ ගණනය කිරීම වලට. හැම වෙලෙම මම කිව්වේ ඒක නේද? ඒක දැම්මල වගේ තමයි යන්නේ. අපි අර සූත්‍ර ලියන්න ඕන හින්දා සංයතා ඉගෙන ගන්න. සූත්‍ර ලියන්නේ එතන සූත්‍ර ලියන්න ඕන හින්දාම නෙවෙයි. සූත්‍ර ඕන වෙනවා මේ පාඩමේ අගට. ඒ හතර ටික ඕන වෙනවා 11 තුන්වෙනි පාඩම. ඉතින් එතනින් අතර වෙන්නේ නැහැ. තව රසායන විද්‍යාව පාඩම් තියෙනවනේ. ඒතර එකින් එකට මාරු වෙමින් යන්නේ. ඉතින් අන්තිමට සමාන්ට අර අවසානට කතා කරන එක තේරෙනවා. හැබැයි ඒක විසඳ ගන්න බැරුව යන්නේ 10 රසායන විද්‍යාවේ පළවෙනි පාඩමේ ඉගෙනගත්ත මොකක් හරි කාරණයක් තේරෙන්නේ නැති හින්දා 11 රසායන විද්‍යාවේ අන්තිම ගණනය කිරීම පාඩමේ ගණනය කිරීම හදා ගන්න බැරුව යනවා. හැබැයි ඒක තේරෙනවා. ගාන හදන්න බැරුව ගෙන් තියෙන්නේ 10 රසායන විද්‍යාව පටන් ගන්නකොට තිබිච්ච මුලම කොටසක් මගේ අරිච්ච හින්දා. ඒකයි මේ පාඩම් රසායන විද්‍යාව ඒවා එක දිගට තේරුම් ගන්න එක වැදගත් වෙන්නේ. අර ජීව විද්‍යාව වගේ මේ පාඩම නැති වුණාම නැති වෙලා යන්නේ ඒක විතරක් නෙවෙයි. ඊට කලින් මම කිව්වේ පළවෙනි පාඩම මේ ඉංග්‍රීසි විද්‍යාව පාඩම බැරි වුණා කියලා 11 ඉගෙන ගන්න ප්‍රභා සංශ්ලේෂණ පාඩම ඉගෙන ගත්තාම ඒකේ ප්‍රශ්න වලට උත්තර ලියන්න බැරුව යන්නේ නැහැ. ජීව විද්‍යාවේ. 10 පළවෙනි පාඩම නැති වුණා කියලා 11 දෙවෙනි පාඩමේ ප්‍රශ්න වලට උත්තර ලියන්න බැරුව යන්නේ නැහැ.
වෙයි. රසායන විද්‍යාව එහෙම නෙවෙයි. ඊට මේක 3-4 පාරක් කියවලා එන්න මේ නැත්තම් අමාරු වැඩනවා. ආයුබෝවන් සමහර අයට ලකුණු දීලා තියෙනවා නේ. අනිත් දවසේ ලකුණු දුන්නා නම් ওই ප්‍රශ්න පත්‍රය දුන්නා නම් පොඩ්ඩක් අරන් එන්න. ප්‍රශ්න පත්‍රය දුන්නොත් අනිවාර්යෙන් ගෙනල්ලා පෙන්නන්න. ලකුණු අඩු වුණාට කමන්නේ ප්‍රශ්න පත්‍රය පෙන්නන්න. එතකොට මේ මොනවද අඩුපාඩු කියලා හරි හොයාගන්න පුළුවන්.